උත්පත්ති 26වෙනි පරිච්ඡේදය. ආබ්‍රහම්ගේ දවස්වලදී වූ පළමුවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශයෙහි විය. ඊසාක් පිලිස්තිවරුන්ගේ රජ වූ අබිමෙලෙක් වෙතට ගෙරාර්ට ගියේය. ස්වාමීන් වහන්සේ ඔහුට පෙනී මිසරයට නොගොස් මා විසින් නුඹට කියන දේශයෙහි වාසය කරපන්න. මේ දේශයෙහි විදේශීව සිටපන්න. මම නුඹ සමග සිට නුඹට ආශිර්වාද කරන්නෙමි. මක්නිසාද මම නුඹටද නුඹේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි. මම නුඹේ පිය වූ ආබ්‍රහම්ට දිවුල දිවිරීම ඉෂ්ට කරන්නෙමි. ආබ්‍රහම් මාගේ හඬට කීකරුව, මාගේ නියමද, මාගේ ආඥාද, මාගේ පනද්ද, මාගේ ව්‍යවස්ථාවද පැවැත් වූ හෙයින්න නුඹේ වංශය අහසේ තරුමෙන් වැඩි කර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කරන කොටගෙන පොළවේ සියලු ජාතීහු ආශිර්වාද ලබන්නෝයයි කීසේක. ඊසාක් ගේරාරෙහි වාසය කෙළේය. ඒ ස්ථානයේ මනුෂ්‍යෝ ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විචාලාහ. මාගේ සහෝදරියයි ඔහු කීය. රෙබේකා දැකීමට ශෝභන බැවින් ඇය නිසා ඒ ස්ථානයේ මනුෂ්‍යයන් මා නොමරණ පිණිසය කියා ඔහු ඇය මාගේ භාර්යාවයි කියන්ට බය වුණේය. ඔහු බොහෝ කලක් එහි වාසය කළ පසු පිලිස්තිවරුන්ගේ රජ වූ අබිමෙලෙක් කවුළුවකින් බලා ඊසාක් තමාගේ භාර්යාව වූ රෙබේකාට ආදර කරනවා දුටුවේය. අබිමෙලෙක් ඊසාක් කැඳවා සැබවින්ම ඈ නුඹේ භාර්යාවය. ඈ මාගේ සහෝදරියයි නුඹ කීවේ කෙසේදැයි කීය. ඈ නිසා මා නොනසින පිණිස කියමි. ඊසාක් ඔහුට කීවේය. අබිමෙලෙක් නුඹ අපට කළ මේ දේ කිමෙක්ද? සෙනගගෙන් යමෙකුට පහසුවෙන් නුඹේ භාර්යාව සමග සයනය කළ හැකිව තිබුණේය. එවිට නුඹ නිසා අප පිටට වරද පැමිණෙන්ට තිබුණේයයි කීය. අබිමෙලෙක් තමාගේ මුළු සෙනඟට අණ කරමින් මේ මනුෂ්‍යයාටවත් ඔහුගේ භාර්යාවටවත් අතගසන තැනැත්තේ ඒකාන්තයෙන් මරණු ලබන්නේ යැයි කීයේය. ඊසාක් ඒ දේශයෙහි බීජ වපුරා එම අවුරුද්දෙහිම ඒකෙන් 100ක් අස්වැන්න ලැබුවේය. ස්වාමීන් වහන්සේ ඔහුට ආශිර්වාද කළසේක. ඒ මනුෂ්‍යයා පොහොසත් වී ඉතා පොහොසත් වනතුරු වඩාම වර්ධනය වුණේය. ඔහුට එල්ලු බැටලු රැලවල්ද ගව රැලවල්ද බොහෝ ගෙයි වැසියෝද සිටියෝය. පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යා කළෝය. ඔහුගේ පිය වූ ආබ්‍රහම්ගේ දවස්වලදී ඔහුගේ පියාගේ වැඩකාරයන් විසින් හැරූ සියලු ලිං පිලිස්තිවරුන් විසින් පස්පුරවා වසා දමා තිබුණේය. නුඹ අපට වඩා බොහෝ බලවත් හෙයින් අප කෙරෙන් පලයන්නැයි අබිමෙලෙක් ඊසාක්ට කීය. ඊසාක් එයින් පිටත්ව ගොස් ගෙරාර් නම් මිටියාවතෙහි කඳවුර පිහිටුවා එහි වාසය කෙළේය. තවද තම පිය වූ ආබ්‍රහම්ගේ දවස්වලදී හාරණ ලද්දා වූ ආබ්‍රහම්ගේ මරණයෙන් පසු පිලිස්තිවරුන් විසින් වසා දමා තිබුණා වූ වතුර ඇති ලිං ඊසාක් නැවත හාරා තමාගේ පියා තබා තිබුණා වූ නාම ඒ ලිංවලට තැබුවේය. ඊසාක්ගේ වැඩකාරයෝ මිටියාවතෙහි හාරා එහි දිය උල්පත් ඇති ලිඳක් ලබාගත්තෝය. එහෙත් ගෙරාර්හි එඬේරු මේ වතුර අපගේය කියමින් ඊසාක්ගේ එඬේරුන් සමග විවාද කළෝය. ඔවුන් ඔහු හා සමග විවාද කළ බැවින් ඔහු ඒ ලිඳට ඒසෙක් යන නම තැබීය. එවිට ඔහු වෙන ලිඳක් හැරුවෝය. ඔවුන් ඒ ගැනත් විවාද කළ බැවින් ඔහු ඊට සිත්නායයි නම තැබීය. ඔහු එතනින් ගොස් වෙන ලිඳක් හැරුවේය. ඒ ගැන ඔහු විවාද නොකළෝය. ඔහු ඊට රෙහොබෝත්යයි නම තැබීය. කුමක් හේන්ද? ඉතින් ස්වාමීන් වහන්සේ අපට අවකාශ දුන් බැවින් අපි දේශයෙහි සඵලවන්නෙමුයයි ඔහු කීවේය. ඔහු එයින් බෙර්ෂෙබාට ගියේය. එම රාත්‍රියෙහි ස්වාමීන් වහන්සේ ඔහුට පෙනී මම නුඹේ පිය වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේය. බය නොවන්න. මක් නිසාද නුඹ සමග සිටිමි. මම නුඹට ආශිර්වාද කර මාගේ මෙහෙකරු වූ ආබ්‍රහම් නිසා නුඹේ වංශ වැඩි කරන්නෙමි කීසේක. ඔහු එහි පූජාසනයක් ගොඩනගා ස්වාමීන් වහන්සේගේ නාමය කියා යාචනා කළේය. ඔහු එහි තමාගේ කූඩාරම පිහිටෙව්වේය.
තවද ඊසාක්ගේ වැඩකාරයෝ එහි ලිඳක් හැරුවෝය. එවිට අබිමෙලෙක්ද ඔහුගේ මිත්‍රයා වූ අහුස්සද්ද ඔහුගේ සේනාපති වූ පීකෝල්ද ගෙරාර්හි සිට ඔහු වෙතට ගියෝය. ඊසාක් නොඹලා මට වෛර කොට නොඹලා වෙතින් මා යවලත් කුමක් හෙයින් මා වෙතට ආවහුදැයි කීය. ඔවුහුද ස්වාමීන් වහන්සේ නුඹ සමග සිටින බව අපි පැහැදිලි ලෙස දුටිමු. එබැවින් අප අතරෙහි එනම් අප සහ නුඹ අතරෙහි දිවුරුමක් වේවා. අප නුඹට අත නොගැසුවක් මෙන්ද නුඹට යහපතම කර සමාදානයෙන් නුඹ යැව්වක් මෙන්ද නුඹත් අපට කිසි හිංසාවක් නොකරන ලෙස අපි නුඹ සමග ගිවිසුම කරන්නෙමු යැයි කීවෙමු. නුඹ දැන් ස්වාමීන් වහන්සගෙන් ආශිර්වාද ලත් තැනැත්තේ යැයි කීවෝය. ඔහු ඔවුන්ට මංගල්‍ය කෑමක් පිළියෙල කෙළේය. ඔවුහුද කෑවෝය බීවෝය. අති උදය නැගිට ඔවුහු එකිනෙකා සමග දිවුරාගත්තෝය. ඊසාක් ඔවුන් පිටත් කළේය. ඔවුහු සමාදානයෙන් ඔහු වෙතින් ගියෝය. තවද එම දවසේ ඊසාක්ගේ වැඩකරුවෝ අවුත් තමන් හැරූ ලිඳ ගැන ඔහුට දන්වමින් අපට වතුර සම්භවී යැයි කීවෝය. ඔහු ඊට ශිබා යන නම තැබීය. එබැවින් ඒ නුවර නම අද දක්වා බේර්ෂබාය. ඒසව් 40 අවුරුදු වයස් වූ කල හිත්තීය බේරිගේ දූ වූ යූදිත් හා හිත්තීය ඒලෝන්ගේ දූ වූ බසේමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය. ඔවුහු ඊසාක්ටද රෙබේකාටද ශෝක හේතුවක් වූහ. ආමෙන්.